සාදරයෙන් පිළිගන්නවා සිනමා ආලාපේ YouTube channel එකට. ඉතින් මං අද ගෙනල්ලා තියෙන්නේ 2025 රිලීස් වුණ Silent Zone කියන මූවි එක. මේක හොරර් කැටගරියට වැටෙන මූවි එකක්. කතාව පටන් ගන්න පුංචි ගෑනු ළමයෙක් සුවපාසුව ගෙදර ඉඳගෙන ඉන්න ගමන් කාටුන් බල බල ඉන්නවා. එකපාරටම ටීවී එකේ සිග්නල් නැති වෙලා අදිසි ප්‍රවෘත්ති නිවේදනයක් දිස්සනවා. ඒකේ කියන්නේ මුළු ලෝකේ පුරාම ඉතාමත් භයානක වෛරසයක් පැතිරී තියෙනවා කියලා. මේක සාමාන්‍ය වෛරසයක් නෙමේ. මිනිත්තු කිහිපයකින් ගොඩක් භයානක ලේ පිපාසිත සත්තු කොට්ටාසයක් බවට පත් කරනවා කියලා කියනවා. වෛද්‍යවරු අනතුරු අඟවලා තියෙන්නේ මේ වෛරසය ඉතාමත් කෙටි කාලෙකින් මුළු ලෝකේ පුරාම පැතිරී යනවා කියලා කියනවා. ඉතින් මේ වෙලාවේ මේ ළමයිගේ අම්මා ඉන්නේ ගොඩක් බයකින්. ඒ පයිලට් කෙනෙක් වුණ තමන්ගේ මහත්තයාට කෝල් එකක් ගන්නවා. ඉතින් මේ තමන්ගේ මහත්තයා මේ පයිලට් ඔහු කියනවා දැන් තත්ත්වය ගොඩක් භයානකයි, පාලනය කරන්න බැරි තත්ත්වයක තමයි තියෙන්නේ කියලා. ආසා දෙනවන මිනිස්සුන්ට කියන්නේ ෆෙරස්ලා කියලා කියනවා. මේ මිනිස්සු සොම්බි වගේ නෙමේ, ඊටත් වඩා භයානක ශක්තිවන්ත කටිය කියලා කියනවා. ඒ විතරක් නෙමෙයි මෙයාට හිතන්නත් පුළුවන් කියලා කියනවා. මේ වෙනකොට නගර කිහිපයක්ම මේගොල්ලෝ යටතට අරගෙන තියෙන්නේ කියලාත් කියනවා. මේ පයිලට් තමන්ගේ බිරිඳට කියනවා වහම මේ ප්‍රදේශයෙන් ඉවත් වෙන්න කියලා. ඒ වගේම ෆෝන් එක තියන්න කලින් ඔහු තමන්ගේ දුව වන ඇබිගේල්ව සතුටු කරන්න අමතක කරන්නෙත් නැහැ. ඇය ඔහුට හදලා දුන්න බේස්ලට් එක පෙන්නලා පොරොන්දු වෙනවා ඉක්මනින් එයාව හම්බෙන්න එනවා කියලා. ඉතින් ඊළඟට මේ අය බේරෙන්න එළියට දුවනවා. හැබැයි එළියේ තත්ත්වය හරිම භයානකයි. හැමතැනම සයිලන්ස් අද්ද ඇහෙනවා. ඒ වගේම අර සොම්බි වගේ මිනිස්සු කෑ ගහන මර හඬවල් ඇහෙනවා. එකපාරටම මේ සොම්බි කෙනෙක් ඇබිගේල්ගේ අම්මට පහර දෙනවා. ඉතින් ඇසිපිය හෙලන්නත් කලින් අම්මා රකුසෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ සොම්බි කෙනෙක් වෙනවා. ඉතින් ඊට පස්සේ මේ බය වුණ ඇබිගේල් කාර් එකයට රිංගනවා. කාර් එකයට හැංගෙනවා. ඉතින් ඊට පස්සේ තමන්ගේ පවුල විනාශ වෙනවා දකින මේ පොඩි ගෑනු ළමයා දරා ගන්න බැරි දුකක් දැනෙනවා. ඒත් සද්දයක් ඇහුණත් තමන්ගේ ජීවිතේත් ඉවරයි කියලා දන්න නිසා මේ කුඩා දරුවා ගොඩක් නිහඬව ඉන්නවා වාහනයටට වෙලා. ඒ වෙලාවේ කැසියස් කියලා කෙනෙක් එතනට ඇවිල්ලා මේ පුඩා ගෑන් ළමයා බේරගන්නවා. ඔහු අය වඩාගෙන සනසනාතරේ මේ කුඩා ගෑල්ළමයාගේ මල්ලිත් අර විදිහටම සොම්බි කෙනෙක් වෙනවා පෙන්නනවා. ඉතින් ඒ වෙලාවේදී මේ කැසියස් අර කුඩා දරුවට කියනවා කන් දෙක වහගන්න කියලා. ඊට පස්සේ කැසියස් මේ කුඩා දරුවගේ මල්ලිට වෙඩි තියනවා. ඉතින් එතනින් පස්සේ කැසියස් තමයි මේ කුඩා දරුවගේ පවුල, ගුරුවරයා, ඒ වගේම ආරක්ෂකයා වෙන්නේ. ඉතින් ඊට පස්සේ අපිට අවුරුදු 10කට පස්සේ කාලය පෙන්නනවා. ඉතින් කාලයත් එක්ක ලෝක සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙන්නේ. හැමතැනම තියෙන නිශ්ශබ්දතාවයක් විතරයි. මිනිස්සු වැඩි හරියක් මැරිලා. එහෙමත් නැත්තම් සොම්බි වෙලා. කැසියස් සහ ඇබිගේල් දැන් ජීවත් වෙන්නේ වනාන්තරයක. මොකද නගරය තනිකරම සොම්බින්ගෙන් පිරීලා තියෙන්නේ. ඇබිගේලුත් දැන් ඉස්සර වගේ නෙමෙයි. පයකුළු ළමයෙක් නෙමෙයි. ඇය දැන් දක්ෂ සටන්කාරියක්. කැසියස් ඇයට දඩයම් කරන්න සහ සටන් කරන්න හොඳ පුහුණුවක් දීලා තියෙන්නේ. ඉතින් දවසක් පුහුණු වීම කරන අතරතුර වුන් දකිනවා එක්තරා මිනිස්සෙක් ෆෙදර් ළඟින්. ඒ කියන්නේ මේ සොම්බි ළඟින් බේරෙන්න දුවනවා. ඉතින් මේ වෙලාවේ කැසියස් ඇබියෙල්ට පරීක්ෂණයක් දෙනවා. යට ස්නයිපර් එකක් දීලා කියනවා අර මිනිස්සයව බේරගන්න කියලා, අනිත් සත්තුන්ව මරන්න කියලා. ඒත් ඇබෙල් ඉක්මන් වුණ නිසා ඇයට ඒක කරගන්න බැරි වෙනවා. ලොකු වැරැද්දක් සිද්ධ වෙනවා. ඇය වැඩි තියන්නේ අර සත්තුන්ට, ඒ කියන්නේ අර සොම්බින්ට නෙමෙයි, බේරෙන්න හදපු මිනිස්සයාට. ඉතින් මිනිස්සුත් හොයාගන්න බැරි අමාරු කාලෙක මේ වගේ වැරැද්දක් වෙන එක ගොඩක් ලොකු අපරාධයක් කියලා කැසියස් ඇයට හොඳටම බයිනවා. මේ අතර මේගන් කියන ගැබිනි කාන්තාව සහ ඇගේ මහත්තයා ඩේවිඩ් ඇතුළු තවත් පිරිසක් එතනට එනවා. ඔවුන් හිතන්නේ කැසියස් තමයි තමන්ගේ මේ යාළුවව මරා දැමුව කියලා. මෙතන පොඩි බහිම්බස්වීමක් කරන ගමන් දෙගොල්ලෝ මරා ගන්න තමයි හදන්නේ. ඉතින් මේ බහිම්බස්වීම අතරතුරදී ඒ සද්ද නිසා ලොකු සොම්බි රංචුවක් එතනට කඩා වදිනවා. හැමෝම ජීවිතේ බේරගන්න සටන් කරනවා. අවසානයේ කැසියස්, ඇබියෙල්, මේගන් සහ ඩේවිඩ් යන 4 දෙනාට විතරක් මෙතනින් බේරිලා වාහනයකින් පැන ගන්න පුළුවන් වෙනවා. ඉතින් දැන් මේ පිරිස යන්න ඕනේ ද කලෝනි නැත්තම් බෝට් ටවුන් කියලා හඳුන්වන ආරක්ෂිත නගරයට. ඒක වතුරයට නැව් එකතු කරලා තමයි හදලා තියෙන්නේ. එතන වෛද්‍ය පාසුකම් පවා තියෙනවා කියලා කියනවා. මොකද මෙයාලත් එක්ක දැන් ගැබිනි මවක් ඉන්නවා. ඉදිරියට ඇයට වෛද්‍ය පාසුකම් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. ටික දුරක් යනකොට මෙයාලට තවත් කරදරයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ තමයි ඔවුන් යන වාහනේ කැඩෙනවා. ඉතින් මේ අය වාහනේ යලිත් යථා තත්ත්වයට පත් කරගන්න ගොඩක් උත්සාහ ගන්නවා. ඒත් ඒක අසාර්ථක වෙනවා. ඒක නිසා උන්ට පයින් යන්න සිද්ධ වෙනවා. ටික දුරක් අමාරුවේ මේ අය යනකොට අතැල්ල දාලා තියෙන ගුවන් තොටුපළක් ඔය එකකට යනවා. ඉතින් ඒකේ තිබිලා මෙයාලට පොඩි ගුවන් යානයක් හම්බ වෙනවා. ඇබිගේල්ගේ තාත්තා වැඩ කරපු ගුවන් තොටුපළක් මතක් වෙනවා. ඉන්පසුව මේ අය අර ගුවන් යානය හදාගෙන අහසට නගිනවා. ඇබිගේල් තමන්ගේ තාත්තා උගන්වපු දේවල් මතක් කරමින් ප්ලේන් එක හොඳින් පදවනවා. ඉන්පසුව මේ අයට අවසානයේ තවත් අනතුරකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ තමයි මෙයාලා ගමන් ගන්න ප්ලේන් එකේ එන්ජින් අවුලක් වෙලා කැලේකට කඩා
වැටෙනවා. හැබැයි මේ අනතුරෙන් කාටවත් කරදරයක් සිද්ධ වෙන්නේ නැහැ. හැමෝම හොඳින් බේරෙනවා. මොකද මේ ගුවන් යානය කඩා වැටෙන්නේ කැලේ තියෙන ගසක් උඩට. ඔවුන් කැලේ ඇවිදගෙන යනකොට ඔවුන්ට මුණ ගැහෙන පිස්සු විද්‍යාඥයෙක්. ඔහු හිතන්නේ මේ වෛරසය මිනිස් පරිණාමයේ හොඳ දෙයක් කියලා. ඔහු සොම්බි පාලනය කරන්න උපකරණකුත් හදාගෙන තමයි මේ කැලේට වෙලා ඉන්නේ. ඒ කියන්නේ සොම්බිලට මෙයා ඇටැක් කරන්නේ නැහැ. මෙයාට සොම්බිලා ඇටැක් කරන්නේ නැහැ. ඉතින් මෙයාට සොම්බිලාගෙන් බේරිලා ඒගොල්ලොත් එක්කලා දිගටම වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන් මේ උපකරණය නිසා. ඉතින් ඒ විද්‍යාඥයා මෙයාට කන්න බොන්න එහෙම දෙනවා. ඉතින් දවස් ගානක් බඩගින්න හිටිය නිසා මෙයාලා කාගෙන යනවා. ඉතින් ටික වෙලාවකට පස්සේ ඔහු මේ පිරිසට බෙහෙත් දීලා සිහි නැති කරලා හිර කරනවා. මේ පිස්සු විද්‍යාඥය හදන්නේ මේ අය පරීක්ෂණ වලට ගන්න. නමුත් ඩේවිඩ් තමන්ගේ ඇගේ තියෙන අසාමාන්‍ය ශක්තියෙන් මේගන්න සහ අනිත් අයව බේරගන්නවා. එතනම මේ වෙනකොට ඩේවිඩ්ටත් වෛරසය ආසාදනය වෙලා තමයි තිබුණේ. නමුත් ඒක රහසක් විදිහට තියාගෙන ඉන්න තමන්ගේ බිරිඳව ආරක්ෂිත ස්ථානයකට ඇරලවනකම්. ඉතින් එතන තිබ්බ වාහනයකින් මේ අය පැනලා යනවා. ඒ වෙනකොටත් සොම්බි මෙයාලගේ පස්සෙන් පන්නගෙන එන ගමන් තමයි තියෙන්නේ. ටික දුරක් මේ අය වාහනෙන් යනකොට ඒ වාහනේත් අනතුරටපත් වෙනවා. ඩේවිඩ් තමන්ගේ අවසාන මොහොත ළඟයි කියලා දැනගෙන මේගන් කැසියස් එක්ක යවලා ඔහු තනියම සොම්බි රංචුවත් එක්කලා සටන් කරනවා. අවසානයේ කැසියස් ඇතුළු පිරිස ආරක්ෂිතව කොලෝනියාවට ලං වෙනවා. ඊට පස්සේ මේ අය ඔක්කොම කඳවුර ඇතුළට යනවා. මේගන් එතනදී දුවෙක්ව බිහි කරනවා. නමුත් අධික රුධිර වාහනය නිසා ඇයට මේ අවස්ථාවේදී මිය යන්න සිද්ධ වෙනවා. නමුත් මැරෙන්න කලින් තම දරුවාව ආදරෙන් රැක බලා ගන්න කියලා කැසියස්ගෙන් ඇය ඉල්ලනවා. ටික වෙලාවකට පසු ඇබියෙල්ටත් මේ කඳවුරේ ඉඳලා අලුත් යාළුවෙක්ව හම්බ වෙනවා. ඒ එක්කම අර පිස්සු විද්‍යාඥයා සොම්බි රංචුවක් අරගෙන කොලෝනියාවට පහර දෙන්න එනවා. මුළු කොලෝනියාවම කලබල වෙනවා. ඒ කඳවුරේ ඉන්න හැමෝම සොම්බිත් එක්ක සටන් කරන්න පටන් ගන්නවා. සටන අතරතුරේදී ඇබියෙල් දකිනවා සොම්බි රංචුවේ නායකයාව. ඒ කියන්නේ ඇල්ෆරීල්ව. ඉතින් ඒ නායකයාත් එක්කලා මෙයා සටන් කරනවා. සටන් කරනකොට ඇය දකිනවා මේ නායකයාගේ ඒ කියන්නේ මේ ඇල්ෆරීල්ගේ අතේ තියෙන බේස්ලට් එක. ඉතින් ඒ බේස්ලට් එක තමයි ඇය පොඩි කාලේදී තමන්ගේ තාත්තට දුන්න බේස්ලට් එක. ඒ කියන්නේ මේ ඇල්ෆරීල් ඒ කියන්නේ මේ සොම්බි නායකයා කවුරුත් නෙමෙයි ඇගේ තාත්තා. ඇය ගොඩක් කම්පාවටපත් වෙනවා මේක දැකලා. අවසානයේදී කැසියස් අර විද්‍යාඥයත් එක්ක සටන් කරනවා. ඒකම කැසියස් අර විද්‍යාඥයා සොම්බි පාලනය කරන්න හදාගෙන තියෙන උපකරණය විනාශ කරනවා. ඒකම වටේ ඉන්න ඔක්කොම සොම්බිලා ටික අර විද්‍යාඥයාට පහර දෙන්න පටන් ගන්නවා. එතනින් ඒ විද්‍යාඥයාත් මැරෙනවා. ඊට පස්සේ කොලෝනියාවේ මිනිස්සු කලින් සැලසුම් කළ තිබ්බ විදිහටම රහස් සුමගකින් පැනලා යනවා. ඒ යන අතරමඟදී අර සොම්බි නායකයා කැසියස්ට පහර දෙන්න එනවා. ඇබියස් මේක දකිනවා. ඇය තාත්තට වෙඩි තියන්න බැරුව යනවා. නමුත් ඒ වෙලාවේ කැසියස්ගේ ජීවිතය අනතුරේ තියෙනවා දැකලා ඇය තේරුම් ගන්නවා ඇගේ සැබෑ තාත්තා මේ ඉන්න කැසියස් කියලා. අමාරුවෙන් හරි අය සොම්බි තාත්තට වෙඩි තියලා කැසියස්ව බේර ගන්නවා. ඉතින් මේ මූවි එකේ අවසානයේට තමයි දැන් මේ ඇවිල්ලා ඉන්නේ. අන්තිමේදී උන් කොලෝනියාවට බෝම්බ දාලා සම්පූර්ණයෙන්ම පුපුරලා හරිනවා. ඒකම හි සිටින සියලු සොම්බිලා විනාශ වෙනවා. කැසියස් ඇබිගේල් සහ අලුතෙන් උපන් දිලින්තත් එක්ක අලුත් බලාපොරොත්තුවක් එක්ක ආරක්ෂක දූපතක් හොයාගෙන යනවා. ඉතින් එතනින් පස්සේ මේ ඉන්න මිනිස්සු ඔක්කොම ටික ඒ දූපතේ තමයි ජීවත් වෙන්න හදන්නේ. ඉතින් මේක තමයි 2025 රිලීස් වුණ සයිරන් සෝන් කියන සොම්බි රිලේටඩ් ෆිල්ම් එක. ඉතින් මම මේ මූවි එක ඔයගොල්ලන්ට අද ෆුල්ම රිවිව් එක ගෙනාවා. ඉතින් මේක තමයි මගේ මේ YouTube channel එකේ දාපු පළවෙනිම වීඩියෝ එක. ඉතින් මේක හොඳයිද කියලා අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. අනිවාර්යෙන්ම මගේ වැරදි තියෙනවා නම් තව හදාගන්න දේවල් තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ වගේම තවත් සුපිරි හොරර් ඇක්ෂන් රොමැන්ටික් ඒ වගේම තවත් ලෝකේ තියෙන ගොඩක් අලුත් වගේම පරණ මූවිස් බලන්න ඕන නම් අනිවාර්යෙන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉතින් මම දාන වීඩියෝස් ඔයගොල්ලෝ ළඟටම ගෙන්න ගන්න ඕන නම් නොටිෆිකේෂන් එකක් විදිහට ගෙන්න ගන්න ඕන නම් අනිවාර්යෙන්ම බෙල් අයිකන් එක ක්ලික් කරලාම තියාගන්න. ඉතින් වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන්ම ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් අපිට 1k ටාගට් එකට යන්න අනිවාර්යෙන්ම සපෝට් එකක් දෙන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේම තවත් සුපිරි වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔබට සුබ දවසක්.